කියන්න ඕනේ පහුගිය දවස්වල රටේ තිබුණ අයහපත් තත්ත්වය නිසා පීඩාවට පත්වුණු සියලුම දෙනාට තිබුණටත් වඩා වැඩියෙන් ශක්තිමත්ව නැගිටින්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යමුද වීඩියෝ එකට. කාලෙකට පස්සේ මගේ මහගෙදර ආවා. ඉතින් මට හිතුණා මෙහෙදි ගෙවෙන ලස්සන දවසක් ඔයාලා එක්ක බෙදා ගන්න. අපේ අම්මා හරි ලස්සනට පිළිවෙලට ගෙදර තියාගෙන ඉන්න කෙනෙක්. මගේ ජීවිතේටත් පිරිසිදුකම පිළිවෙල කියන දේ චුට්ටක් හරි ඇවිත් තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒ මට අම්මගෙන් ලැබිච්ච දෙයක් කියලා. අම්මා ලෑස්ති වෙන්නේ හවස බුදු පහන තියන්න. ඉතින් අපි යමුකෝ මල් ටික කලාගෙන එන්න. කාලෙකින් මහගෙදර ආවම මට නම් දැනෙන්නේ මම ආයෙමත් පුංචි කාලේ ගියා වගේ හැඟීමක්. අපිට අම්මා තාත්තා ළඟ ඉන්න එයාලම ඕනේ කියන හැඟීම වයසකට සීමා කරන්න බැහැනේ. හවස් වරුවේ අවසානය හොඳ පොෂ් එකක්. එහෙනම් ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් ලස්සන දවස් වලින්